Hello everyone, මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Java Institute Advanced Technology ආයතනයේ selection program එකට මම හදපු 2D game එක ගැන. මේ තියෙන්නේ මමගේ 2D game එක හදන්න පාවිච්චි කරපු codes ටික. අපි මේ 2D game එක හදන්න use කරලා තියෙනවා index.html file එක, style.css file එක සහ javascript.js file එක. මමගේ 2D game එක හදන්න use කරේ Visual Studio Code කියන software එක. මේ තියෙන්නේ මගේ game එකේ start page එක. උඩින් score එක පෙන්නනවා. then girl run වෙනවා. girl run වෙන්න අපිට උදව් වෙන්නේ keyboard එකේ enter key එක බාධක මගහැරලා girl jump වෙන්න අපිට උදව් වෙන්නේ keyboard එකේ space key එක. දැන් ගේම් එක රන් වෙන අතරතුර ගර්ල් දුවගෙන යන අතර බාධකයේ වැදුනහම ගර්ල්ව ඩෙඩ් වෙලා ගේම් එක ඕවර් කියන පේජ් එක අපිට වීව් වෙනවා. ගේම් ඕවර් පේජ් එක වීව් වුණාම එතන තියෙන try again බටන් එක ක්ලික් කරපුවම නැවත අපේ ගේම් එක ස්ටාර්ට් කරන පේජ් එකට යනවා. දැන් මේ ඔයාලට view වෙන්නේ index.html ෆයිල් එකේ මම කෝඩ් කරගත්ත කෝඩ්ස් ටික. මුලින්ම මම HTML කෝඩ් එක ඕපන් කරන් තියෙනවා. ඊට පස්සේ head tag එක ඕපන් කරලා ඒක ඇතුලේ title එකක් දීලා තියෙනවා 2D game කියලා. ඊට පස්සේ style sheet එක මම link කරගෙන තියෙනවා link කියන tag එකෙන්. ඊට පස්සේ head tag එක close කරලා තියෙනවා. ඊට පස්සේ body tag එක ඕපන් කරලා body එකට අවශ්‍ය සැකිල්ල මම හදාගෙන තියෙනවා. ඊට පස්සේ script tag එකෙන් මම කරගෙන තියෙන්නේ script.js javascript file එක index.html file එකට connect කරන්න තියෙන එක. ඊට පස්සේ body tag එක close කරලා තියෙනවා. මේ දැන් ඔයාලට view වෙන්නේ style.css file එකේ මම කෝඩ් කරගත්ත codes ටික. CSS file එකේ main task එක තමයි අපි හදාගන්න game එක ලස්සන කරන එක. මේ දැන් ඔයාලට view වෙන්නේ script.js file එකේ මම කෝඩ් කරගත්ත codes ටික. මේකේ basic task එක තමයි movements game එකේ තියෙන movements ඔක්කොම කෝඩ් කරගත්තේ මම script.js පාවිච්චි කරලා. background movement එක, running movement එක, jump movement එක ඔක්කොම ටික කෝඩ් කරගත්තේ javascript පාවිච්චි කරලා. ඔන්න ඔය විදිහට තමයි මගේ selection program එකට අදාළ 2D game එක මම හදාගත්තේ. Thank you for watching. Bye bye.